ආයුබෝවන් හිබ්‍රු භාෂාවෙන් සුබ පතන්න ඉගෙන ගන්නා පාඩම් මාලාවේ දෙවැනි පාඩමට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි තවත් වැදගත් සුබ පැතුම් කිහිපයක් ඉගෙන ගනිමු. පළමුවෙන්ම යොම්තෝ. මෙහි අර්ථය සුබ දවසක් යන්නයි. දෙවැන්න යොම් නයිම්. ඔබට සුන්දර දවසක් කියලා කෙනෙකුට සුබ පතන්න ඕන නම් යොම් නයිම් කියන්න පුළුවන්. ඊළඟට ෂව්වතෝ. සතියක වැඩ ආරම්භ කරනකොට සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරන්න ඔබට ෂව්වතෝ කියන්න පුළුවන්. අලුත් අවුරුද්දකදී සුබ පතන්න අවශ්‍ය නම් ෂනාතෝවා කියන්න. ෂනාතෝවා කියන්නේ සුබ අලුත් අවුරුද්දක් කියන එක. ඕනෑම සතුටුදායක අවස්ථාවකදී සුබ පැතුම් එක් කිරීමට මසල්තෝව් කියන්න අමතක කරන්න එපා. අවසාන වශයෙන් උපන්දිනයකට සුබ පතන්නේ කොහොමද? යොම් හුලෙදෙට් සමයක්. ඒ කියන්නේ සුබ උපන්දිනයක් වේවා. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න.